ඒකත් අර මම කලින් කිව්වා වගේ කවුරුවත් හදලා දෙන්නේ නැහැ. අපිම තමයි දැන් උදාහරණයක් විදිහට මම අහලා තියෙනවා අර දැන් සමහරව ඉන්නවා මේ කොහේ හරි දුර දැනක හඳ මුදුනකට ගිහිල්ලා කවුරුවත් නැතුව තමයි ගීත ලිව්වේ පොත් ලිව්වේ කියලා. හැබැයි ප්‍රේමකීර්ති ජල්ලිස් මහත්තයා බස් එකේ යන ගමන් ටිකට් එකෙත් සින්දු ලියලා තියෙනවා. නේද? අපි අහලා තියෙනවනේ මේ සිගරට් කොලේ ඊයන් කොලේ දිග ඇරලා අරගෙනත් සින්දු ලියපු ගීත රචකයෝ ඉන්නවා. ඒවා විශිෂ්ට නිර්මාණ. ඒ තරම් සින්දු අද බිහි වෙලත් නැහැ සමහරවිට. ඉතින් ඒක අර අපි කියන්නේ මේ සාපේක්ෂයි. සමහර වෙලාවට එහෙම සංගීතයක් අහලා චිත්‍රපටයක් බලලා වෙන්න පුළුවන්. සමහරවිට ඒක කාත් එක්කවත් කතා කරන්න නැතුව පොඩ්ඩක් දවසක් දෙකක් නිදහසේ වෙනම ඉඳලා වෙන්න පුළුවන්. එක එක වෙලාවට එක එක ස්වභාවයක් තියෙනවා. ඒක මෙහෙමයි කියලා හරියටම ලඝු කරන්න අමාරුයි මට නම්. ඒ කියන්නේ ඔබ ඒ ගැන විශේෂ සැලකිල්ලක් නෑ. විශේෂ සැලකිල්ලක් නෑ. මෙහෙම කළොත් හොඳයි කියලා හිතනොත් ඒක කරනවා.